ආයුබෝවන් ළමයි හැමෝටම අද අපි පටන් ගන්නේ තුන්වෙනි පාඩම පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. අපි යමු පාඩමට එනවා. හරි. අපි යමු පළවෙනි මාතෘකාවට පූර්ණ සංඛ්‍යා එකතු කිරීම. පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවාද? බිංදුව 1 2 3 4 වගේ ගණන් කරන්න පුළුවන් සංඛ්‍යා. ගණන් කළ හැකි සංඛ්‍යා තමයි පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ. උදාහරණයක් තියෙනවා. පළවෙනි උදාහරණයට යමු. 10 ඒවා 100 ඒවා 10 ඒවා 1 ඒවා විදිහට තියෙනවා. 7894ට එකතු කරන්න තියෙන්නේ 1628. දකුණු පැත්තේ කෙළවරේ ඉඳන් තමයි අපි එකතු කරන්න පටන් ගන්නෙ. අපි එකතු කරමු එහෙනම් 4ට 8ක් එකතු කරාම 12යි. 12න් 2 තමයි දාන්නේ. ඊටු එක එහා පැත්තට ගෙනියන එකට මම පැත්තට ගෙනියනවා. ඊට පස්සේ 9යි ඒ ගෙනිච්ච එකයි 10යි. එයාට තියෙන 2යි 12යි. 12න් 2 දාලා මම පැත්තට ගෙනියනවා ඊටු එක. ඊට පස්සේ 8යි ඒකයි 9යි. 9යි අර 6යි 15යි. 15න් 5 දානවා. ඉතුරු එක ගෙනියනවා ඒ වම් පැත්තට. ඉතුරු 7යි ඉතුරු 1යි යට 1යි 9යි. 7යි 1යි 8යි 1යි 9යි. එතකොට එනවා 9522 විදිහට. දෙවෙනි උදාහරණෙත් ඒ විදිහටමයි තියෙන්නේ. 7යි 4යි 11න් 1 දානවා. එකක් ඉතුරු 6යි 4යි 10යි 11යි 11න් 1 දානවා. එකක් ඉතුරුයි. 7යි 6යි 13යි 13යි කලින් 1යි 14න් 4 දානවා. එකක් ඉතුරුයි. 6යි 2යි 8යි 1යි 9යි. ඒ විදිහට තමයි එකතු කරන්නේ. හොඳට මතක තියාගන්න දකුණු පැත්තේ කෙළවරින් ඉඳන් තමයි එකතු කරන්නේ. ඉතුරු එක ගෙනියනවා වම් පැත්තට. ඒ විදිහට තමයි එකතු කරන්නේ. හොඳට බලන්න. හරි අපි යමු ඊගා මාතෘකාවට. හරි. අපිට ඊගාවට දීලා තියෙන අභ්‍යාසයක් ගණන් වගේක් තියෙනවා. ඒ ටික එකතු කරන්න තියෙන්නේ. මුලින්ම බලන්න 23 ධන 11. ඒවා ලේසි. 43 ධන 32. ඊගාවට තුන්වෙනි ගණන තියෙනවා 89 ධන 34. අර වගේ දකුණු පැත්තේ ඉඳන් කෙළවරින් ඉඳන් තමයි එකතු කරන්නේ. 9යි 4යි 13න් 3 දාන එකක් ඉතුරුයි. 8යි 1යි 9යි 3යි 12යි. ඒ විදිහට තමයි කරන්නේ. ඊට පස්සේ 3යි ඉලක්කම් 3 තියෙන සංඛ්‍යා තියෙනවා. ඉලක්කම් 4 තියෙන සංඛ්‍යා තියෙනවා. ඊගායක තියෙන ඉලක්කම් 4 තියෙන සංඛ්‍යා 3ක් එකතු කරන්න තියෙනවා. ඊගාය සංඛ්‍යාත් 15ට ලියලා තමයි එකතු කරන්නේ. එහෙනම් අභ්‍යාසය අනිවාර්යෙන් කරන්න. අපි යමු එහෙනම් ඊගා මාතෘකාවට. හරි. පූර්ණ සංඛ්‍යා අඩු කිරීම. ඊගා මාතෘකාව තමයි පූර්ණ සංඛ්‍යා අඩු කිරීම. ඒකෙත් දීලා තියෙන පළවෙනි උදාහරණ දිහා බලන්න. 10 ඒවා 100 ඒවා 10 ඒවා 1 ඒවා 8235න් 4879ක් අඩු කරන්න තියෙන්නේ. දකුණු පැත්තේ කෙළවරින් ඉඳන් තමයි අඩු කිරීමත් පටන් ගන්න. බලන්න 5න් 9ක් අඩු කරන්න බෑ. ඒකින්ද අපි වම් පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා. ඒකක් ඉල්ල ගත්තට පස්සේ ඒක 10ක් වෙනවා. 10යි අර උඩ තියෙන 5යි 15යි 15න් තමයි අපි 9ක් අඩු කරන්නේ. 15න් 9ක් 6යි. එහෙනම් කලින් අතන තියෙන්නේ 2යි 2යි එහා පැත්තෙන් එකක් ඉල්ල ගත්තට පස්සේ 12යි. 12න් 7ක් 5යි. කලින් අතන තියෙන්නේ 1යි එහා පැත්තෙන් වම් පැත්තෙන් එකක් ඉල්ල ගත්තට පස්සේ 11යි. 11න් 8ක් අඩු කරාම 3යි. දැන් අන්තිමට ඉතුරු වෙන්නේ 7යි. 7න් 4ක් අඩු කරාම 3යි. ඔය රතු පාටින් දාලා තියෙන කපලා ඒ විදිහට. හොඳට බලන්න උදාහරණ 10. අපි දෙවෙනි උදාහරණයට යමු බලන්න. 8න් 5ක් 3යි. 9න් 3ක් 6යි. 4න් 1ක් 2යි. ඒක නම් ලේසියි. තුන්වෙනි උදාහරණය 5න් 1ක් 5න් 4ක් 1යි. 7න් 1ක් 6යි. 8න් 4ක් 4යි. 9න් 2ක් 7යි. ඒ උදාහරණ දෙක නම් හරි ලේසියි. පළවෙනි උදාහරණ තමයි චුට්ටක් අමාරුයි. චුට්ටක් පැටලෙනවා. හොඳට බලාගෙන උදාහරණ දිහා. එතකොට හොඳටම පැහැදිලි වෙයි. හරි. අපි යමු එහෙනම් ඊළඟ මාතෘකාවට. හරි. ඊළඟට තියෙන්නේ අභ්‍යාසයක් තමයි අපිට දීලා තියෙන්නේ. අපි යමු අභ්‍යාසයට. ඒකේ තියෙන්නේ අඩු කිරීම. පළවෙනි එක නම් ලේසි, දෙවෙනි එකත් ලේසි. තුන්වෙනි එක අපි පොඩ්ඩක් බලමු බලන්න. ඔන්න 90කින් 39ක් අඩු ගන්න තියෙනවා. එකෙන් 9ක් අඩු ගන්න බැහැනේ. අපි එහෙනම් 9න් එකක් ඉල්ල ගන්නවා. 9න් එකක් ඉල්ල ගත්තට පස්සේ මම කිව්වා 10ක් තමයි ඉල්ල ගන්න. 10යි උඩ තියෙන එකයි 11යි. 11න් 9ක් 2යි. කලින් ඒතර 9 නෙමෙයි තියෙන්නේ 8න් 3ක් 5යි. හරි. හතරවෙනි එක බලන්නකෝ. බිංදුවෙන් බිංදුව බිංදුවයි. එකෙන් 9ක් බෑ. අපි මේ පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා. ඒතර 11යි. 11න් 9ක් 2යි. එතන තියෙන්නේ 8යි. 8න් 3ක් 5යි. ඒ විදිහට තමයි ඔයාලට අභ්‍යාසය හදන්න තියෙන්නේ. සියලුම තියෙන්නේ ගණන් අඩු කිරීම තියෙන්නේ. හොඳට මතක තියාගන්න. දකුණු පැත්තේ කෙළවරින් ඉඳන් තමයි අඩු කිරීම හෝ එකතු කිරීම හෝ කරන්න පටන් ගන්නෙ. දකුණු පැත්තේ කෙළවරින් ඉඳන් වම් පැත්තට තමයි යන්නේ. ගණන් 10ක් තියෙනවා. ඔයාලා 10ම හදන්න. එතකොට ඔයාලට පැහැදිලි වෙයි අඩු කිරීම කියන්නේ මොකද්ද කියලා. හරි. අපි යමු එහෙනම් ඊළඟ මාතෘකාවට. හරි. ඊළඟ මාතෘකාව තමයි පූර්ණ සංඛ්‍යා ගුණ කිරීම. එහෙම නැත්නම් වැඩි කිරීම. උදාහරණ පළවෙනි උදාහරණේ තියෙනවා බලන්න
122 වැඩි කරන්න තියෙනවා දෙකෙන්. දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි. දෙවරක් 1 2යි. දකුණු පැත්තෙන් නම් තමයි එකත් අඩු මේ වැඩි කරන්නේ ගුණ කරන්නේ. හරි 144 එනවා දකුණු පැත්තෙන් නම් තමයි. දෙවෙනි උදාහරණය බලන්න හොඳට. එක හොඳට බලන්න. එක දින 43 ගුණ කරන්න තියෙනවා 22න්. මුලින්ම දකුණු පැත්තේ 22 දකුණු පැත්තේ 2 ගාවට ගියා. 2 3 වැඩි කරා 6යි. 4 2 වැඩි කරා 8යි. ඒ පේළිය ඉවරයි එතකොට. ආයෙමත් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගිහිල්ලා 2 3න් වැඩි කරන්න ආයෙමත් වම් පැත්තේ 2 22 වම් පැත්තේ 2. ඊපස්සේ ආයෙමත් 2 4න් වැඩි කරන්න 8යි. ඒ ටික පහළට ලියා ගන්න. පහළට ලියාගෙන ඒක එකතු කරන්න තියෙන්නේ. 6යි 8යි 6යි 14න් 4 දාන එකක් ඉතුරුයි. 8යි 1යි 9යි. ඉදිරිය එකතු කරන්න තමයි යාළුවෝ තියෙන්නේ. ඒ වගේ සංඛ්‍යා දෙකක් පේළි දෙකක් විදිහට අරගෙන දීර්ඝ සංඛ්‍යා කියන්නේ විශාල සංඛ්‍යා ගුණ කරද්දී. හරි. අභ්‍යාසය දීලා තියෙනවා. පළවෙනි ගණන් ටික නම් හරි සරලයි. පළවෙනි ගණන් පහ හරි සරලයි. ඒක පළවෙනි ක්‍රමයේ පළවෙනි උදාහරණ විදිහට තමයි හදන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. අපි බලමු දෙවෙනි ගණන් පහ තියෙන්නේ දෙවෙනි ක්‍රමයේ විදිහට හදන්න. 56 ගුණ කිරීම ලියාගත්ත, පළලෙන් ලියාගත්ත 42. ඊට පස්සේ මුලින්ම දෙකෙන් ගුණ කරලා පළවෙනි පේළිය ගත්තා. ඊට පස්සේ මත් 4ෙන් ගුණ කරලා රූපේ උදාහරණේ පේන විදිහට දෙවෙනි පේළිය පල්ලෙහාට ලියලා එකට එකතු කරන්න තියෙනවා. 36 වැඩි ගුණ කිරීම 98. ඒකත් ඒ විදිහටම තමයි. 135 ගුණ කිරීම 69. ඒකත් ඒ විදිහට තමයි. 174 ගුණ කිරීම 56. ඒකත් ඒ විදිහටම තමයි. 123 ගුණ කිරීම 211. ඒකනම් පේළි තුනක් එනවා. හොඳට බලා ගන්න. ඒ විදිහට පේළි තුනක් එනවා. ඒකත් ඒ විදිහටම තමයි පාරට ලියන්නේ. හරි. අපි යමු ඊළඟ මාතෘකාවට. හරි. ඊළඟ මාතෘකාව තමයි පූර්ණ සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කිරීම. උදාහරණ වගේක් තියෙනවා අපි බලමු. 10 10න් ගුණ කරාම 100යි. 10 100න් ගුණ කරාම 1000යි. 10 10න් ගුණ කරාම 10000යි. දෙවෙනිට තියෙනවා 35 10න් ගුණ කරාම 350යි. 35 100න් ගුණ කරාම 3500යි. 35 10න් ගුණ කරාම 35000යි. යටින් වාක්‍යයක් කියලා තියෙනවා. මොනවද ඒ වාක්‍යයෙන් කියන්නේ? ඊට උදාහරණ දෙස බැලීමේදී ඕනම සංඛ්‍යාවක් පිළිවෙලින් 10න් 100න් 1000න් ගුණ කිරීමේදී පිළිවෙලින් බිංදු 1ක්ද බිංදු 2ක්ද බිංදු 3ක්ද යෙදෙන. බලමුකෝ 10 ඕනේ හරිනේ. 10 ගුණ කරනවා 10න් 100යි. එතකොට 10 එක බිංදුවක් එකතු වෙලා තියෙනවා. 10 ගුණ කරනවා 100න් බිංදු දෙකක් ඇඩ් වෙලා තියෙන්නේ. එතන 1000ක් හැදෙනවා. 10 ගුණ කරනවා 1000න් බිංදු 3ක් එකතු වෙලා තියෙන්නේ. එතකොට 10000ක් හැදෙනවා. ඒ විදිහට තමයි ගුණ කිරීම යන්නේ. ඊගාට අපි යමු ඊගා මාතෘකාවට. හරි. ඊළඟ මාතෘකාව තමයි පූර්ණ සංඛ්‍යා බෙදීම. පළවෙනි උදාහරණය දීලා තිනවා 9 දෙකෙන් බෙදන්න තියෙන්නේ. 9 දෙකෙන් බෙදුවාම 9ට 2 4යි. උඩින් දාන ලබ්ධිය කියන්නේ ඒකට. දෙවරක් 4 8යි. 9න් 8ක් 1යි. ශේෂය තමයි 1. ශේෂය තමයි ඉතුරු නාගය. ආංශික තමයි ලබ්ධිය. හරි. ඊගාව දෙවෙනි උදාහරණය 280ට 11න් බෙදන්න තියෙනවා. 280ට 11න් බෙද්දාම දෙකට බලනවා නෑ බිංදුවයි 28 ගන්නවා 28ට 11 ඒවා 2යි දෙවරක් 11 22යි 22න් 28න් 22ක් අඩු කරනවා 6ක් ඉතුරු වෙනවා ඊට පස්සේ ඉතුරු 8 ගේනවා ආයමත් 6 ගාවට එතකොට 68ක් හැදෙනවා එතකොට 68 බෙදනවා 11න් ඒ කියන්නේ 68ට 11 ඒවා කීයද කියලා බලනවා 11 ඒවා 6ක් 66යි 68න් 66ක් 2යි එහෙනම් මේකේ ලබ්ධිය තමයි 26 ශේෂය තමයි 2 ඔකට අපි කියනවා දීර්ඝ බෙදීමෙන් බෙදනවා කියලා දීර්ඝ බෙදීමේ ක්‍රමය කියලා කියනවා. ඒක තමයි ඔකට තමයි කියන්නේ අභ්‍යාසයක් තියෙනවා පේනවා. ඒ අභ්‍යාසයට යමු. ඔය රූප දෙක දිහා උදාහරණ දෙක දිහා හොඳට බලන්න. නැවත ඔය උදාහරණ දෙක කරන්න. නැවත කරන්න. එතකොට දීර්ඝ බෙදීම ලේසි. ඇත්තටම ලේසි. බෙදීම කියන එක. හරි. අපි යමු එහෙනම් ඊළඟ මාතෘකාවට. හරි අපේ ඊගා මාතෘකාව තමයි පූර්ණ සංඛ්‍යාවක් 10න් 100න් 1000න් බෙදීම. අන්තර බලන්න පළවෙනි උදාහරණ පහ දිහා ගුණ කිරීමේ වගේ ගුණ කිරීමේදී එන්නේ බිංදු එකතු වෙන එක නෙවෙන්නේ. බෙදීමේදී වෙන්නේ ඒ බිංදුව අඩු වෙනවා. පිළිවෙලින් 10න් බෙදුවාම එක බිංදුවක් අඩු වෙනවා. 100න් බෙදුවාම බිංදු දෙකක් අඩු වෙනවා. 10න් බෙදුවාම බිංදු තුනක් අඩු වෙනවා. අන්තර බලන්න 20 10න් බෙදුවාම 2යි. එක බිංදුවක් අඩු වෙලානේ. අන්න ඒ වගේ තමයි අනිත් ඒවා. හරි අපි යමු ඊළඟ මාතෘකාවට. අභ්‍යාසය තියෙන අතරම අපි යමු අභ්‍යාසයට. හරි අපේ අභ්‍යාසය දීලා තියෙනවා 50 10න් බෙදුවාම කීයද? 5යි. එක බිංදුවක් කැපෙනවා. 400 10න් බෙදුවාම කීයද? 40යි. එක බිංදුවක් කැපෙනවා.
ඒ විදිහට ඔයාලට හදන්න තියෙන ඉතුරු ගණන් 10ක් තියෙනවා. ඒ ගණන් 10ම හදන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලා හදන්න. ඒතකොට ඔයාලට පැහැදිලි වෙයි මේ පාඩම ගැන ලොකු අවබෝධයක් එයි අනිවාර්යෙන් මේ පාඩම ගැන. හරි එහෙනම් අපි යමු ඊළඟට. හරි. හැමෝටම thank you. have a nice day හැමෝටම. ආයිබෝවන් අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු. 4 වෙනි පාඩමෙන් හම්බෙමු. හරි හැමෝටම ආයිබෝවන්. සුබ දවසක්.